හිතවතුනි මේ ඔබ දකින්නේ මම අර කලින් කියපු ඇල්ලේවල කියන ස්ථානය. මේ පැත්තෙන් බොහොම ප්‍රසිද්ධයි. වේගංගේ ඇල්ලේවල නෙමෙයි මාතොලගංගේ පවතින ඇල්ලේවල. මෙතන බොහොම ප්‍රසිද්ධ ස්ථානයක්. අපි කුඩා කාලේ ඉඳලම දියනාන්න එන ස්ථානයක්. මෙතන විශාල ගැඹුරු වලක් තමයි කලින් පැවතුනේ. කන්නගේ වල ගොඩ වෙලා තියෙන්නේ ඇල්ලේවල සහ පල්ලේවල කියලා අර යට ස්ථානෙට කියන්නේ. එතනින් ගොඩක් වෙලා නානෝ කොල්ලෝ හැම ආපම වැඩිපුර එන්නේ මෙන්න මේ ස්ථානෙට දියනාන්න. දැන් නම් එනවා අඩුද මන්දා. අපි පොඩි කාලේ බොහොම වතාවක් මේ ස්ථානට ඇවිල්ලා තිනවා. මේ වල නම් කිසිම අවුලක් වෙලා නැහැ. අර කියපු විදිහටම ඒ විදිහටම ඇල්ලේවල ඒ විදිහටම තියෙනවා බලන්න. පෙනුමට බොහොම ගැඹුරු වලක් තියෙන්නේ. අපි කුඩා කාලේ නම් මේ බැහැලා නාලා පිළිඳලා තියෙනවා. ගාන්න කොච්චර අපූර්ව ස්ථානද. මම හිතුවේ අනිත් ස්ථාන වගේ නෙමෙයි ස්ථානයක්. අර බොහෝ ගඟේ බොහෝ තැන් ලස්සන සුන්දර ස්ථාන කලින් පැවති ජල ස්නාන කළ වලවල් බොහොමයක් අර මහා ගං වතුර දෙක තුනට විශාල ගල් ඇවිල්ලා වෙනස් වෙලා වලවල් පිරিলা වලවල් කඩාගෙන ගිහිල්ලා වෙනස් වෙලා තියෙන්නේ. නමුත් මමත් හිතුවේ මෙතනත් ඒ වගේ ඇති කියලා. හැබැයි මෙතන නම් මං කුඩා කාලේ දැකපු විදිහමයි වෙනස් වෙලා නැහැ පුදුමයි. මේ වල ගල් ඇවිල්ලා ගොඩ වෙලා ඇති කියලා හිතුවේ. නමුත් නෑ බලන්න. කුඩා කාලේ දැකපු විදිහටම තියෙනවා. හිතවතුනි මේ සමහර කෙනෙක් දෙන්නේ හිටියා. මට එයාගේ නම නම් මතක නැහැ. මේ ඇල්ලේවල අර උඩ ඉඳලා අර පටන් ගන්න ස්ථානේ ඉඳලා මේ වලට පයින්නවා. කොච්චර ධෛර්යයක් තියෙනවද? මේ මෙහෙම පෙවුනට මේක උඩට ගියාන් පස්සේ මහ විශාල පල්ලමක් විදිහට පේන්නේ. එතකොට පයින්නෝතියක් හිතා ගන්නවත් බෑ රාජරෙකුට බොක්කොන වෙනවා. නමුත් ඔය ඔතනේ අර දියැල්ල පටන් ගන්න ස්ථානේ ඉඳන් පල්ලට පයින්න කෙනෙක් දෙන්නේ හිටියා. ඒතර මේ වලේ එහෙම බොහොම ගැඹුරු තියෙන හන්ද යට එච්චර ගල් එහෙමත් නැහැ වදින්න. අර මුල නම් ගල් අර මව් ගල් පොඩ්ඩක් තියෙනවා. ඊට මෙහා හොඳ ගැඹුරට වල තියෙනවා. ඒ වගේ බොහොම වික්‍රම පාපු කොල්ලෝ සෙට් එකක් ඒ කාලේ හිටියා. අපි බොහොම පොඩි කාලේ. දැන් නම් ඉන්නවද මන් දන්නේ නැහැ. මමත් ඒ අයියලත් එක්ක ඇවිල්ලා මේ ස්ථානේ මම කුඩා කාලේ තියෙන මේ අවුරුදු මම හිතන්නේ 20කට 30කටත් වැඩි කාලයකට වස්තානේ මේ ස්ථානෙට මේ පය තැබුවේ. ඔන්න අර මම කියපු දැන් මේ මාතොලගංගේ ඉහළට යන ගමනේ මම අවසානයේ පෙන්වන්නම් කියපු දියැලෙන් දෙකෙන් මේ පළවෙනි එක. මොකද මුලදී මට මේ එන්න පාර හොයාගන්න බැරි වුණා. ඇත්තඩි වලට පල්ලෙහෙන් තියෙන ඇල්ලේවල කියන ස්ථානේ වන්න බොහොම අපූර්ව සුන්දර ස්ථානයක්. ඉතින් දැන්ටත් කොල්ලෝ හැම මේ ස්ථානට විනෝද වෙන්න ඔය දීමාරම අරගෙන එනවා කියලා ආරංචිය තියෙනවා. මම දැකලා නෑ එහෙම එවිල්ලා මේ පිටුව පාත තරුණ කණ්ඩායම ඇවිල්ලා විනෝද වෙනවත් ඇති. බාන්ද සුන්දර දිය පිරුණු ස්වභාව සෞන්දර්ය රැඳුණු මාතොලගම මුල්ලේ පවතින අපූර්ව මනරම් ස්ථානයක්.